ගරු ඊ.එම්. බස්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා. ගරු කාරක සභාපතිතුමියනි දිට්වා සුලිකුණාට ඇති වෙලා මාස දෙකකට ආසන්න කාලයක් පහුවෙන මේ මොහොතේ ඒ විවාදයේ සම්බන්ධව අදහස් දැක්වීමේ අවස්ථාව ලබා දීම සම්බන්ධව මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. අපි දැක්කා මේ රටේ හිටපු ජනාධිපතිතුමෙකුගේ පුතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආපදාවට පත්වෙච්ච අපේ රටේ ජනතාවට කොහොමද සැලකුවේ කියලා. මං කියන්නම් එතුමා ඉන්නවනම් කොහේ හරි ඉඳලා අහගන්න. මේ වෙනකොට අපි රුපියල් 25000 දීමනාව 4,28,084කට ගෙවලා තියෙනවා. 4,28,084ක් ප්‍රතිලාභීන් ලෙස තේරිලා තියෙනවා. මේකෙන් ගෙවලා අවසන් කරලා තියෙනවා 4,16,310කට. ප්‍රතිශතයේ ගෙවීම 97ක්. ඊට පස්සේ ඇහුවා ඒ ජනාධිපතිතුමාගේම පුතා 50,000 තාම ගෙවලා නැහැ කියලා. මං කියනවා එතුමා ඉන්නවනම් කොහේ හරි ඉඳලා අහලා මේක හොයලා බලා ගන්න. ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,60,471ක්. අපි මේ වෙනකොට ගෙවා අවසන් කරලා තියෙනවා 1,09,912කට. මම කියන්නේ මේ සංඛ්‍යා දත්ත දන්නේ නැතුව මේවා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි ගරු කාර්ක සභා සභාපතිතුමියනි මේ දිට්වා සුලිකුණාටුව එන මොහොත වෙන විට අපි දන්නවා මේ ප්‍රතිලාභ අපේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව තීන්දුව කරනකොට අපි ආණ්ඩුව අරගෙන මාස 3කට ආසන්න කාලයක් යනකොට ආණ්ඩුව ගන්නකොට අපේ රටේ තිබේ ආර්ථික තත්ත්වය මොකක්ද? රුපියල් වල තත්ත්වය මොකක්ද? හැබැයි මෙහෙම ප්‍රතිලාභ ජනතාව වෙනුවෙන් ආපදාවට පත්වෙච්ච එක අවස්ථාවේදී වෙන් කරනකොට පූර්ණ හානි වෙච්ච ගෙදරකට ලක්ෂ 50ක් අර්ධ හානියක ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා පාසල් ළමුන්ගේ පොත්පත් උපකරණ ටික ගන්න රුපියල් 25000ක් ගෙදර උපකරණ ටික ගන්න රුපියල් 50000ක් මේ විදියට ගොවිතැන වී ගොවිතැනේ හෙක්ටයාරයකට රුපියල් 1,50,000ක් එළවලුවා බඩ ඉරිඟු වලට ලක්ෂ 2ක් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ලක්ෂ 2ක් මෙහෙම කියනකොට විපක්ෂයේ මහතුරු හිතන්නේ නැති මේක දෙන්න බෑ කියලා. ඇයි? එයාලා අවුරුදු 76ක් ඒක බංකලොත් කරලා ගිහිල්ලා බත් මුට්ටියේ වගේ දංකුඩේ තූරලා කාලා විනාශ කරපු රටේ අන්න අපි අවුරුද්දක් මාස 3ක් යනකොට මේ තරම් අපේ රටේ ආපදාවට ලක් වෙච්ච ඒ අපේ මිනිසුන්ට අපි මෙහෙම ප්‍රතිපාදන වෙන් කරන්න සූදානම් වෙනකොට මෙයාලා හිටියා මේක ගෙවා ගන්න බැරි වෙයි මේ නිකන් කියන්නේ විහිළුවට කියලා. නෑ ගරු මන්ත්‍රීතුමියලා අපි මේක කිව්වේ පුළුවන් හින්දා දැන් ගෙවමින් ඉන්නවා. ඒ වගේම අපි දැක්කා ඇහුණා මේට ඉස්සෙල්ලා කතා කරලා දුවනවා විනාඩි 10යි පාර්ලිමේන්තුවේ දවසම කතාවට විතරයි එන්නේ. ඒ ඇවිල්ලා කියලා ගියා දැන් කෝ ගෙවල් හදනවද කියලා. ඔව් ගෙවල් හදනවා තමයි. හැබැයි ගෙවල් හදන්න ඕනේ ස්ථීරසාරව. ඒක නිසා තමයි ගොන්නැගිලි පරීක්ෂණ ආයතනයෙන් ඒ පරීක්ෂණ වාර්තා ටික මේ වෙනකොට අපි දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් දැන් ඉඩම් ටික තෝරගෙන තියෙන්නේ. ඒ වගේම මේ ඉඩම් ටික පිළිබඳව නැවත ගොන්නැගිලි පරීක්ෂණ ආයතනයෙන් ඒ පරීක්ෂණය කරන්න ඕනේ. ඒ පරීක්ෂණය කරලා ඉවරලා තමයි ඒ ආපදාවට ලක් වෙච්ච පූර්ණ හානි වෙච්ච නිවාස වලට ඒ පූර්ණ හානි වෙච්ච 6000කට ආසන්න ප්‍රමාණයක් ඒ වගේම ගොන්නැගිලි පරීක්ෂණ ආයතනයෙන් ආපදාවට ලක් වේ හැකියි විශ්වාස කරන ඒ 20000කට ආසන්න ප්‍රමාණයක් පදිංචි කරන්න අපි සැලසුම් කළ මුදල් වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා මහත්වෝ බලන් ඉන්න. ඔබතුමන්ලා අපි දන්නවා සුනාමිය ආපු වෙලාවේ තාම මේ සුනාමියෙන් අපදාවට ලක් වෙච්ච අය වන්දිරික ගෙව්වේ නැහැ. නිවාස ටික හැදුවේ නැහැ. ශාලාව බෝම්බ පිපිරීමට අදාළව ඒ අවශ්‍ය කටයුතු ටික තාම කෙරිලා නැහැ. හැබැයි මාස දෙකක් යනකොට අහනවා කෝ ගෙවල් හැදුවද? ඔව් හදනවා තමයි. ඒක නිසා අපි කියනවා ඒ වගේම බලන්න ඕනි. අපේ කලිමුත් අපි සඳහන් කරා අපි බලනවා මේ මිනිසුන්ගේ පූර්ණ හානි වෙච්ච අපේ රටේ පුරවැසියා ඒ ජීවත් වෙච්ච ගමේ ඒ ජීවත් වෙච්ච ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දිස්ත්‍රික්කය ඇතුළම පදිංචි කරන්න පුළුවන්ද කියලා අපි බලනවා. මොකද මේ මිනිස්සුගේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ එතන, ජීවනෝපාය මාර්ගය හැදිලා තියෙන්නේ එතන, ඥාතිය හිතවත්තු ටික ඉන්නේ එතන. ඉතින් අපි බලනවා ඉස්සෙල්ලාම ඒ තැන්වලම පදිංචි කරන්න පුළුවන්ද කියලා. ඒ තමයි බලන්නේ. ඒතර බලන්න ඕනේ නිවාස හානි වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් නායට අහු වෙලා නායට යට වෙලා ගම් වතුරට යට වෙලා ගිහිල්ලා තියෙනවා නම් අන්න ඒ ටික පිළිබඳවත් නැවත පදිංචි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒ නිවාස ටිකත්
ඔබතුමාලා පහුගිය කාලේ පුරාවට ඒ ආයතන වලට හිටපු නිලධාරි එහෙම නැත්නම් බඳවා ගැනීම කරේ නැහැ. හිටපු නිලධාරි රට දාලා ගියා ඉංජිනේරුවෝ ටික දොස්තරලා ටික මේ ආදී විශේෂඥ මිනිස්සු ටික. දැන් ඒ ආයතන වල ඉන්නේ ඉතාමත් අතලොස්සක් මිනිස්සු. අන්නේ නිලධාරීන්ගේ තියෙන අඩුව නිසා අපිට තාම බැරි වෙලා තියෙනවා මෙන්න මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය අදාළ පරීක්ෂණ ටික හරියට අවසන් කරගන්න. අන්නේ අවසන් කරගත්තට පස්සේ නැවත පදිංචි කිරීම අපි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපේ ජනාධිපතිතුමා පටන් ගත්තා. අපි අනිත් දිස්ත්‍රික්ක ටිකවලත් පටන් ගන්නවා. මේ වෙනකොට තොරතුරු අපි එකතු කරමින් ඉන්නවා. ඒක නිසා ගරු සභාපතිතුමියනි තව එක മന്ത്രിවරයෙක් කිව්වා මේ මහනුවර දිස්ත්‍රික්කය ගැන. මහනුවර දිස්ත්‍රික්කය ගැන. එයා තෝරගත් ආසන කීපයක් කිව්වා නෑ ගරු මන්ත්‍රීතුමනි මහනුවර දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ට මහානි වුණා. 20ට මහානි වුණා. ඔබතුමා එක ඉස්කෝලයක් ගැන කිව්වේ. විනාඩි 2ක කාලයක් තිබෙනවා. ඔබතුමා එක ඉස්කෝලයක් ගැන කිව්වේ. ඊට වඩා ඉස්කෝල වලට විශාල හානියක් වුණා. විශාල හානියක් වුණා. පාසල් ප්‍රමාණය 173කට ආසන්න ප්‍රමාණයක්. ඒක නිසා එක ඉස්කෝලයක් එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් Tamanට ඡන්දේ තියෙන ආසනේ එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ගැන විතරක් මෙතන කියලා ඡන්ද වලට කතා කරනවා විලිලැජ්ජයි. විලිලැජ්ජයි. මන්ත්‍රීවරු හැටියට අවුරුදු ගාණක් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා. ඒ වගේම මම දැක්කා පරම්පරා 3ක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා වතු ජනතාවගේ එහෙම නැත්නම් ඒ මලේගම ජනතාවගේ අයිතිවාසිකම් ටික දෙන්න බැරුව මෙතන ඇවිල්ලා හඬා වැටෙනවා. ඔව් දුකයි තමයි ඔබතුමාලට. දුක්ෙන්ට ඕනි. පරම්පරා 3ක් මුත්තගේ ඉඳලා මේ වෙනකම් පාර්ලිමේන්තුව නියෝජනය කරලා හැබැයි ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් ටික දෙන්න බැරුව දැන් කියනවා ඉඩම් කෑල්ල ටික දුන්නා කිලු ගෙවල් හදලා දෙන්න බෑලු. නෑ අපි කියනවා අපි ගෙවලුත් හදලා දෙනවා. ඉඩම් කෑල්ල ටිකක් දෙනවා. ඔබතුමාලා පරම්පරා 3ක් මේක ඇතුලේ මේ මිනිසුන්ගේ ඩාඩිය බින්දුව එහෙම නැත්නම් මේ මිනිසුන්ගේ දුක් ගැනවිල්ල කිය මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා මේ මිනිසුන්ගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරපළ තියෙන මිනිස්සු ඒ මිනිසුන්ගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරපළ තියෙන මිනිස්සු ඒක නිසා ගරු සභාපතිතුමනි මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කේ මහනුවර දිස්ත්‍රික්කේ තමයි මේ ආපදාවෙන් මම විශ්වාස කරනවා වැඩි මහානිය වෙච්ච කියලා විශේෂයෙන්ම කඳුසයි මධ්‍යම පළාතම ගත්තොත් ඒකෙත් මහනුවර දිස්ත්‍රික්කේ අපි දන්නවා මරණ 640 ගණක් වෙනකොට 243ක් මරණ මගේ දිස්ත්‍රික්කේ අදටත් තියෙනවා අපි දන්නවා මීමුරේ ගැන ගොඩක් කතා වුණා ගංගොඩ ගැන ගොඩක් කතා වුණා ඒ වගේම ගත්තට පස්සේ අද මීමුරේ පාර විතරක් කිලෝමීටර් 34 ඇතුලේ 53 පොලකින් නාය ගිහිල්ලා තියෙනවා 53 පොලකින් නාය ගිහිල්ලා තියෙනවා ඔය කියන මහත්තුරු මේක ඉක්මනින් හදලා අවසන් කරන්න අවසන් කරනවා තමයි අපි රටක් හැටියට අපි ජාතියක් හැටියට අපි ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවත් එකතු වෙලා රජයේ සියලු නිලධාරී එකතු කරගෙන ජනතාව මේ රටට ආදරය කරන සියලු මිනිස්සු එකතු කරන සියලු ආයතන එකතු කරන මාස දෙකක් යන්න කලින් මේ රටේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරා අපි මේ රටේ ජනතාවගේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කළා තියෙනවා. ඔව් තව ස්ථීර සාරව කරන්න තියෙන පාරවල් ටික හදන්න තියෙනවා. ඒ මම්මාවත් ටික හදන්න තියෙනවා. ඒ ඇලවේල ටික හදන්න තියෙනවා. ඒ නිවාස ටික හදන්න තියෙනවා. අවශ්‍ය කටයුතු කරන්න තියෙනවා තමයි. හැබැයි ගත වුණේ මාස දෙකයි ඔක්කොම අවසන් අහනවා. අපි ආන ওই මහත්තුරුන්ගෙන් ලෝක ඉතිහාසයේ එහෙම නැත්නම් ලංකා ඉතිහාසයේ ලංකාවට සිද්ධ වෙච්ච වැඩිම ආපදාවට ලක් වෙච්ච වැඩිම විනාශයටපත් වෙච්ච වැඩිම හානියක් කරපු ආපදාව මේක. අඩුම ගානේ මේක ගැනවත් තේරුම් අරගන්න. ඒ අර තියෙන කුහක දේශපාලනය එහෙම නැත්නම් මිනිසුන්ගේ දාඩිය කඳුළු මතින් දේශපාලනය කරන්න මිනිසුන්ගේ මිනී මතින් දේශපාලනය කරන්න මිනිසුන්ගේ දුක් ගැනවිල්ල බඩවියතම මෙතන පදනම් කරන දේශපාලනය කරන්න අයින් කරන්න මහත්තුනේ දැන්වත් ඕක අයින් කරන්න ඔය කාලකන්ණි අදහස ඔය සංකල්ප වලින් වෙනස් වෙන්න මිනිස්සු ගැන හිතන්න මිනිස්සු ලෙස අන්න ඒ විදිහට මම අපේ මන්ත්‍රීතුමාලගේ විපක්ෂ ඉල්ලා සිටින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි